ආයුබෝවන් අද 2024 විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 11 සිට ඉදිරි ප්‍රශ්න ටික කිහිපයක් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා 1 සිට 10 දක්වා ප්‍රශ්න ටිකට අදාළ විවරණ අද සාකච්ඡා කරන්නේ 11 ඉඳලා. හරි 11 වෙනි ප්‍රශ්නය ගත්තාම A සහ D ස්ථාන වලින් ආහාර ස්වල්පයක් අරගෙන pH කඩදාසියකට දාලා පරීක්ෂා කරාම ඒ වර්ණ විපර්යාසයට අදාළ pH අගයන් මොනවද කියලා අහනවා. A කියලා කියන්නේ ආමාංශය, D කියන්නේ ගහනින. මුලින්ම pH පරිමාණය ගැන පොඩ්ඩක් සැලකුවා. අපි දන්නවා pH පරිමාණයේ මැද තියෙනවා 7, pH 7 කියන්නේ උදාසීන ලක්ෂය. මෙතනදී ආම්ලිකත් නැහැ, බාෂ්මිකත් නැහැ. 7 ඉඳලා ඉස්සරහට ගියාම බාෂ්මිකයි. බාෂ්මිකතාවය වැඩි වෙන්නේ 7 ඉඳලා පිටිපස්සට ආම්ලිකතාවය වැඩි. දැන් ආමාංශය කියලා කියන්නේ මෙතනදී ආහාර ආම්ලිකයි. ඒ හින්දා අනිවාර්යෙන් pH එක 7ට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට 1 සහ 2 උත්තර තමයි මෙතනදී අපිට තියාගන්න වෙන්නේ. 7.5 කියලා කියන 7ට වඩා වැඩි නිසා අපිට 3 4 අයින් කරන්න පුළුවන්. ඊළඟට ග්‍රහණයේදී ආහාර ආම්ලික නැහැ. මෙතනදී වයිකාබනේට් වගේ ආයන වර්ග හිමි නිසා මෙතනදී ග්‍රහණීය තුලදී pH අගය ටිකක් බාෂ්මික පැත්තට නැඹුරු වෙන්න ඕනේ. එතකොට මෙතනදී ඒ වගේ උත්තරයක් තියෙන්නේ 7.5. ඒ නිසා අපිට 11ට පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. 11ට පළවෙනි උත්තරේ අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නේ අහනවා ලෝහ සන්නායකයක ප්‍රතිරෝධය පිළිබඳ වැරදි ප්‍රකාශය. එතකොට මේක සන්නායකයක ප්‍රතිරෝධය සම්බන්ධවයි අහන්නේ. පළවෙනි එකේ කියන උෂ්ණත්වයේ මත රඳා පවතී. ඒක හරිය. උෂ්ණත්වයේ වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. එතකොට සන්නායකයේ එතකොට ඒක හරි. ඊළඟට දිගට අනුලෝමව සමානුපාතිකයි. බලමු. දිගට අනුලෝමව සමානුපාතිකයි. ඒක හරි. සන්නායකයක දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. දිග අඩු වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ඊළඟට කියනවා හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. හරස්කඩ වර්ගඵලයට ප්‍රතිරෝධය සමානුපාතික ප්‍රතිලෝමව. ඒකත් හරි. හරස්කඩ වර්ගඵලය වැඩි වෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. හරස්කඩ වර්ගඵලය අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඊළඟට එය හරහා යොදනු ලබන විභවාන්තරය මත රඳා පවතී. ඒක වැරදි. කිසි වෙලාවක ප්‍රතිරෝධයේ විභවාන්තරයක් මත රඳා පැවතීමක් නැහැ. එතකොට 12ට උත්තරේ අංක 7. ඊළඟට අහනවා කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් යන වායු වල නියගයක් දෙකක් අරගෙන වායු සරාවල් ටික රැස් කිරීමේදී නල පිහිටි යුතු ආකාරය. එතකොට වායු පිළියෙල කර ගැනීම කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා 10 වසරේදී ඔක්සිජන්, හයිඩ්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ් කියන වායු වර්ග. එතකොට හයිඩ්‍රජන් වායුව අපි දන්නවා වාතයේ අටිකුරු විස්ථාපනයෙන් ලබා ගන්නේ. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා ගන්නේ වාතයේ උඩුකුරු විස්ථාපනයෙන්. එතකොට එතනදී නල පිහිටුවිය යුතු ආකාරය අපේ පොතේ රූප සටහන් මගින් පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ අනුව අපිට උත්තරේ ගන්න වෙන්නේ අංක 4 කියලා. එතකොට මෙතනින් කාබන් ඩයොක්සයිඩ් ඇතුළු වෙලා මේ නලයට අපි ලබා ගන්නවා. මෙතින් මේ හයිඩ්‍රජන් ඇතුළු වෙන ආකාරය. ඒකට මතක තියාගන්න ඕනේ. හයිඩ්‍රජන් වාතයේ යටිකුරු විස්ථාපනයෙන් කාබන් ඩයොක්සයිඩ් වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් තමයි අපි ලබා ගන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ අහනවා සංශ්ලේෂිත රේඛීය බහුඅවයවිකයක ගුණයක් නොවන්නේ කියලා. එතකොට මේකට උත්තරේ 14ට අංක 1 පහසුවෙන් ජෛව හායනයේ වීම. අපි දන්නවා සංශ්ලේෂිත රේඛීය බහුඅවයවික. ඒ කියන්නේ බහුඅවයවික අපිට වර්ග කරන්න පුළුවන් ව්‍යුහය මත රේඛීය සහ ශාකනය වූ දාම සහිතව ශාකා දාම සහිත බහුඅවයවික කියලා. එතකොට අපි දන්නවා රේඛීය බහුඅවයවික අම්ලවලට ප්‍රතිරෝධී, ඒ වගේම දාහයයි විද්‍යුත්ව පරිවාරකයි, විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. හැබැයි පහසුවෙන් ජෛව හායනයේ වෙන්නේ නැහැ රේඛීය බහුඅවයවික. ඒ අනුව රේඛීය බහුඅවයවික වල ගුණයක් නොවන්නේ පහසුවෙන් ජෛව හායනයේ වීම තමයි.
කියන්නේ රේඛීය බහුභාජක එහෙම ජෛව හායනය වෙන්නේ නැහැ ලේසියි. එතකොට 14ට අංක එක තමයි පිළිතුර. ඊළඟට කියනවා විදුලි බලාගාරයක සිට නිවෙස් දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන මාර්ගයක ප්‍රධාන අවස්ථා කිහිපයක් මම කැටි සටහනින් දක්වා ඇත. එහි ABC ලෙස දක්වා ඇති පරිණාමක වර්ග පිළිවෙලින් මොනවාද කියලා. මේ තියෙන විදුලි බලාගාරය, මේ තියෙන නිවස, ඒ අතර ABC කියලා පරිණාමක වර්ග තුනක් දාලා තියෙනවා. එතකොට අපි දන්නවා යම්කිසි පරිණාමකයක් මගින් වෝල්ටීයතාවය වැඩි කරනවා නම් දෙන වෝල්ටීයතාවය වැඩි කරනවා නම් අපි ඒවට කියනවා අධිකර පරිණාමක කියලා. ඊළඟට යම්කිසි පරිණාමකයක් මගින් වෝල්ටීයතාවය අඩු කරනවා නම් අපි කියනවා අවකර පරිණාමික කියලා. දැන් පළවෙනි එක ගත්තාම 11ක් කිලෝ වෝල්ට් ඉඳලා 220ක් කිලෝ වෝල්ට් වෙනකම් වෝල්ටීයතාවය වැඩි කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ A කියලා පරිණාමකය අධිකර පරිණාමිකයක් වෙන්න ඕන. ඊළඟට කිලෝවෝල්ට් 220 ඉඳලා B පරිණාමකය මගින් කිලෝවෝල්ට් 22 වෙනකම් වෝල්ටීයතාවය අඩු කිරීමක් සිදු කරලා තියෙනවා. එතකොට ඒක අවකර පරිණාමකයක් වෙන්න ඕනේ. ඊළඟට C කියන පරිණාමකය මගින් 22ක් කිලෝවෝල්ට් ඉඳලා 220ක් වෝල්ට් වෙනකම් වෝල්ටීයතාවය අඩු කරලා තියෙනවා. එතකොට මෙතනක් තියෙන්න ඕනේ අවකර පරිණාමකයක්. එහෙනම් 15ට උත්තරේ අංක 1 විදිහට අපිට ගන්න පුළුවන්. වෝල්ටීයතාවය අඩු කරනවා නම් අවකර, වැඩි කරනවා නම් අධිකර කියලා තමයි මෙතනදී ගන්න ඕනේ. එතකොට A කියන්නේ අධිකර, B අවකර, C3 අවකර. 16 වෙනි ප්‍රශ්නයෙන් අහනවා මානව හෘදයේ වඩාත් ඝනකම් බිත්ති ඇත්තේ කුමන කුටීරයේද කියලා. අපි දන්නවා මානව හෘදයේ හැදිලා තියෙන්නේ කර්ණිකා දෙකකින් සහ කෝෂිකා දෙකකින්. මේ විදිහට රූප සටහනක් අඳින්න කර්ණිකා දෙකකින් සහ කෝෂිකා දෙකකින්. එතකොට මේවා වම් කර්ණිකාව වම් කෝෂිකාව, දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව කියලා බෙදලා තියෙනවා. මුලින්ම ඔක්සිජන් ඌණ රුධිරය එනවා කොහෙටද? දකුණු කර්ණිකාව. ඇවිල්ලා මේ ඔක්සිජන් ඌණ රුධිරය දකුණු කෝෂිකාවට යනවා. දකුණු කෝෂිකාවේ ඉඳලා පෙන්හැලි වලට ගිහිල්ලා ඔක්සිජන් පෝෂිත රුධිරය පෙන්හැලි වල ඉඳලා එනවා වම් කර්ණිකාවට. වම් කර්ණිකාවේ ඉඳලා වම් කෝෂිකාවට යනවා ඔක්සිජන් පෝෂිත රුධිරය. ඊට පස්සේ වම් කෝෂිකාවේ ඉඳලා මේ මුළු පද්ධතියටම සංසරණය වෙනවා රුධිරය, ඔක්සිජන් පෝෂිත රුධිරය. එතකොට මේ පියවර ගත්තාම වම් කෝෂිකාවේ ඉඳලා තමයි මුළු ශරීරයටම ඔක්සිජන් පෝෂිත රුධිරය පරිවහනය කරන්න වෙන්නේ. ඒ හින්දා මේ වම් කෝෂිකාව වැඩි පීඩනයකින් රුධිරය පොම්ප කළ යුතු වෙනවා. ඒ හින්දා වම් කෝෂිකාවේ තමයි ඝනකම්ම බිත්ති තියෙන්නේ. අපේ හෘදයේ තියෙන කුටීර හතරේම ඝනකම්ම බිත්ති තියෙන්නේ වම් කෝෂිකාවේ. එහෙනම් මේකට පිළිතුර විදිහට අපිට වම් කෝෂිකාව අංක 3 ගන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නය අහනවා කම්මලකින් නිකුත් වූ අපජලය පරිසරයට මුදා හැරීමට පෙර X කියන ඝන ද්‍රව්‍ය හරහා යවනවලු අපජලයයි X සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය අහන්න. දැන් බලන්න මේ අපජලයේ pH 2.1 කියලා දීලා තියෙනවා. එහෙනම් අපි දන්නවා මේක ආම්ලික pH අගයක්. මම මෙහෙම දාන්නම් ආම්ලික කියලා. සලකුණු කරන ආම්ලික pH අගය. එහෙනම් X වල මේ අපජලයේ X වලින් ගමන් කරාට පස්සේ pH අගය 6.8ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම උදාසීන වෙලා නැහැ. හැබැයි ආම්ලිකතාවය අඩු වෙලා තියෙනවා. එහෙනම් මෙතනදී ආම්ලිකතාවය අඩු වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අම්ලයකුයි බෂ්මයකුයි ප්‍රතික්‍රියා කරලා මෙතනදී ජලය තමයි හැදිලා තියෙන්නේ. ආසන්න වශයෙන් උදාසීන දෙයක් උදාසීන අවස්ථාවක උනත් ජලය හදාන නම් අනිවාර්යයෙන්ම මෙතන X කියලා කියන්න ඕනේ බෂ්මයක්. X වෙන්න ඕනේ බෂ්මයක්. එතකොට අපජලය ආම්ලිකයි. එතකොට X වලින් ක්‍රියා
ප්‍රතික්‍රියා කළා නිකුත් වෙච්ච ජලය pH අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ආම්ලිකතාවය අඩු වෙලා pH වැඩි වෙලා තියෙනවා. එහෙනම් මේ X කියලා කියන්න ඕනේ භාෂ්මික ද්‍රව්‍යයක්. දැන් පළවෙනි එකේ කියනවා අපජලය ආම්ලිකයි. දෙවෙනි එකේ අපජලය භාෂ්මිකයි. එතකොට මේ අපජලය භාෂ්මිකයි කියන ඒවා අපි ඉවත් කරගන්න පුළුවන්. මොකද අපිට හොඳ ආකාරයෙන් පේනවා මේ අපජලය ආම්ලිකයි කියලා. එහෙනම් 1 සහ 3 පිළිතුරු ඉතුරු කරගන්න අපිට පුළුවන්. ඊළඟට x කියලා කියන්නේ මොනවද කියලා තමයි අහන්නේ. x කියලා කියන්නේ x අපි දන්නවා හුණුගල් කියලා කියන්නේ භාෂ්මිකයි. හුණුගල් භාෂ්මිකයි කියලා අපි දන්නවා. එහෙනම් මේ x කියලා කියන්නේ හුණුගල් වෙන්න ඕන. එහෙනම් අපජලය ආම්ලික වන අතර x කියන්නේ හුණුගල් කියලා අපිට තුන්වෙනි පිටුතුර මෙතනදී 17ට පිටුතුරු අංක 3 කියලා අපිට තෝරන්න පුළුවන්. හරි. ඊළඟට කියනවා සෝඩා බීම බෝතලයක මූඩිය විවෘත කළ විට කාබන් ඩයොක්සයිඩ් වායු බුබුළු නිදහස් වේ. තවද ශීතකරණයකින්ගත් සෝඩා බෝතලයක් විවෘත කළ විට වායු බුබුළු පිටවන වේගයට වඩා වැඩි වේගයකින් පිටත තිබූ සෝඩා බෝතලයක් විවෘත කළ විට වායු බුබුළු පිටට. එතකොට මේ නිරීක්ෂණ අතරින් කුමන තත්ත්වයකදී කාබන් ඩයොක්සයිඩ්හි ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙන බව පැහැදිලි කළ හැකිද කියලා අහනවා. 18ට පිළිතුරු තමයි අංක 2. මේක මම පැහැදිලි කරොත් දැන් කියන්නේ ශීතකරණයක ඉඳලා එළියට ගත්තාම අපි සෝඩා බෝතලයක් විවෘත කරාම පිටවන වායු බුබුළු ප්‍රමාණයට වඩා එළියේ තිබ්බ පිටත පරිසරයේ තිබ්බ සෝඩා බෝතලයක මුලිය විවෘත කරාම වැඩි කාබන් ඩයොක්සයිඩ් වායු බුබුළු ප්‍රමාණයක් නිදහස් වෙනවා කියලා. එහෙනම් එළියේ තිබ්බ බෝතලයේ කාබන් ඩයොක්සයිඩ් ජල ද්‍රාව්‍යතාවය අඩු වෙලා තියෙනවා. ඊට වඩා ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙලා තියෙනවා ශීතකරණයේ ඉඳලා ගත්ත කාබන් ඩයොක්සයිඩ් දිය කරපු සෝඩා බෝතලේ. එතකොට එහෙනම් කාබන් ඩයොක්සයිඩ් හි ජල ද්‍රාව්‍යතාවයේ එළියේ තිබ්බ බෝතලයට වඩා ශීතකරණයේ ඇතුළේ තිබ්බ බෝතලේ වැඩි වෙන්න නම් කාබන් ඩයොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙන්නේ වැඩි පීඩනයක් සහ පහළ උෂ්ණත්වයක් යටතේ. මොකද උෂ්ණත්වය අපි දන්නවා ශීතකරණයේදී තුලදී පහළ බහිනවා. ඒ වගේම අපි අධික පීඩනයක් යටතේ තමයි කාබන් ඩයොක්සයිඩ් දිය කරන්න ඕනේ. ඒතකොට තමයි ජල ද්‍රාව්‍යතාවය වැඩි. අඩු පීඩනයක් යටතේදී කාබන් ඩයොක්සයිඩ් දිය කරන්න අමාරුයි. ඉතින් වැඩි පීඩනයක් යටතේදී තමයි අපි කාබන් ඩයොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙන්නේ. හරි. එහෙනම් 18ට උත්තරේ 2. ඊළඟට 19 තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක් සම්බන්ධව සත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා අහන්න. තල දර්පණය. අපි ඉගෙන ගන්නවා තල දර්පණ. කැඩපතක් සාමාන්‍ය මුහුණ බලන කණ්ණාඩියක් මෙතනදී මතක් කරගන්න. එතකොට තල දර්පණය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය තමයි අහලා තියෙන්නේ. පළවෙනි එකේ අහනවා ප්‍රතිබිම්බය වස්තුව තිබෙන පැත්තේම ඇති වේ. නෑ ප්‍රතිබිම්බය හැදෙන වස්තුව තියෙන පැත්තේ නෙමෙයි ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ. හරි. ඊළඟට කියනවා ප්‍රතිබිම්බයේ විශාලත්වය දර්පණයේ විශාලත්වය මත රඳා පවතී. දැන් අපි මුණ බැලුවාම කණ්ණාඩියකින් අපිව පොඩි වෙලා හෝ ලොකු වෙලාද පේන්නේ? අපි මොන කණ්ණාඩියකින් බැලුවත් අපේ විශාලත්වයටම තමයි පේන්නේ. ඒතර ප්‍රතිබිම්බයේ විශාලත්වය දර්පණයේ විශාලත්වය මත රඳා පවතින්නේ ඒකත් අසත්‍යයි. ඊළඟට අහනවා ප්‍රතිබිම්බයේ පාර්ශවික අපවර්තනයේ වී පවතී. ඒක හරි. අපි පොතෙත් හොඳටම ඉගෙන ගන්නවා. තල දර්පණයක් මගින් ප්‍රතිබිම්බයේ පාර්ශවික අපවර්තනයට ඒ කියන්නේ පැත්ත මාරු වෙලා තමයි පේන්නේ කියලා. එතකොට 19ට පිළිතුර අංක 3 තමයි. ඉතින් අනිත් එක සලකා බලුවොත් ප්‍රතිබිම්බ දුර දර්පණයේ ජ්‍යාමිතික හැඩය මත රඳා පවතී. ඒක වැරදි. දර්පණයේ ජ්‍යාමිතික හැඩය මත ප්‍රතිබිම්බය දුර රඳා පවතින්නේ නැහැ. එතකොට 19ට පිළිතුරු අංක 3 විදිහට අපිට ගන්න පුළුවන්. 20 වෙනි ප්‍රශ්නේ කියනවා පණිවිඩ හුවමාරු චන්ද්‍රිකාවක් පොළොව මට්ටමේ සිට 36000 කිලෝමීටර් උසින් කක්ෂගත කර ඇත. පොළොව මත පිහිටි සම්ප්‍රේෂණාගාරයක සිට නිකුත් කරන රේඩියෝ තරංගයක් චන්ද්‍රිකාව වෙත නගා වීමට ගතවන කාලය තත්පර වලින් කොපමණද කියලා. එතකොට වාතයේ රේඩියෝ තරංග වේගය දීලා තිනවා 3 වැඩි කිරීම 10 8 කෙම්මේ ශ්‍රේණියක කියලා.
මෙතනදී අපි පාවිච්චි කරන්න ඕන සමීකරණය තමයි වේගය සමානයි දුර බෙදීම කාලය කියන සමීකරණය. එතකොට වේගය දීලා තියෙනවා, දුර දීලා තියෙනවා, කාලය තමයි හොයන්න තියෙන්නේ. හැබැයි මෙතන දුර දීලා තියෙන්නේ කිලෝමීටර් වලින්, වේගය දීලා තියෙන්නේ තප්පරයට මීටර් වලින්. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා කිලෝමීටර් මීටර් කරගන්න. අපි දන්නවා කිලෝමීටර් ගාණක් මීටර් කරනකොට 1000න් වැඩි කරනවා. මීටර් ගාණක් කිලෝමීටර් කරනකොට 1000න් බෙදෙනවා. එහෙනම් මෙතන මම කාලය උක්ත කරගන්නවා. කාලය උක්ත කරගන්නකොට අපිට එන්නේ දුර බෙදන්න සිද්ධ වෙනවා වේගය. මම මෙතනින් හදන්නා. එතකොට මෙතන දීලා තියෙනවා දුර 36000ක්. හැබැයි කිලෝමීටර් ඔක තප්පරයට මීටර් කරන්න ඕනේ. මම මේ උත්තරත් එක්ක බලලා මේ 36000 කිලෝමීටර් ලියා ගන්නවා 3.6 කියලා. අපිට තව බිංදු 3ක් ඉතුරු වෙනවා. මේ අපි පන්නපු දශම ස්ථානයත් එක්ක බිංදු 4ක් තමයි අපිට කියන්නේ 10 4ක් තමයි ඉතුරු වෙන්නේ. වැඩි කරන්න ඕනේ 10 4. ඒකම අපි අර කිලෝමීටර් මීටර් කරනකොට 10න් වැඩි කරන්න ඕනේ. එතන 10 3ක් තියෙනවා. 10 4යි 10 3යි ඔක්කොම 10 7ක් තියෙනවා. ඊට පස්සේ ඔක බෙදන්න සිද්ධ වෙනවා වේගයෙන්. වේගය කියන්නේ 3 වැඩි කිරීම 10 8ක්. මෙතනදී සුළු කරලා නැහැ. එකම්ම ආදේශයක් විතරයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතනදී උඩ තියෙන්නේ මීටර්, යට තියෙන්නේ තත්පරයට මීටර්, මීටරට මීටර් කැපිලා තත්පරය උඩ ගිහිල්ලා තත්පර වලින් අපිට උත්තරේ එනවා. අනේ තත්පර වලින් තමයි. එතකොට මේ අනුව මෙතනට පිළිතුරාංක 4.